මේ ඉන්නේ අපේ ගෙදරට ගෙනාපු අලුත් බලු යාළුවා. මෙයා ගෙනල්ලා දවස් කිහිපයකට පස්සේ ගත්ත වීඩියෝ එකක් තමයි මේ තියෙන්නේ. තාත්තා එයාව හොඳට නාවලා එයාට පවුඩර් දානවා. හැබැයි මේ වෙනකොට මෙයා අපේ ගෙදර දැන් නැහැ. ඇත්තටම මොකද්ද වුනේ කියලාවත් හොයාගන්න බෑ. අපි මෙයාව හැම තැනම හෙව්වා. කොහෙවත් හිටියේ නෑ. දැන් මාසෙකට කලින් එක දවසක් මෙයා හොඳටම අසනීප වෙලා උණ නම් තිබුණේ නැහැ. එක තැනට වෙලා කන්නේ බොන්නේ නැතුව හිටියා. ඉතින් අපි මෙයාව බෙහෙත් ගේන්න එක්කගෙන ගියා. එතකොට මෙයාට වෙට් කිව්වා ආයේ මෙයාව එක්කගෙන එන්න කියලා දිනයක් දුන්නා. ගෙදර ගෙනල්ලා එයාට බෙහෙත් දුන්නයින් පස්සේ එයා වෙනද වගේම සෙල්ලම් කර කර හිටියා. හැබැයි මෙයා ඔය එක්කන් එන්න කියපු දවසේ උදේ මෙයා ටිකක් අසනීපෙන් වගේ හිටියා. ඉතින් අපි ටිකක් ඇහැ ගහගෙන හිටියේ. මොකද එක්කන් යන්න තියෙන දවසත් එක්ක මෙයා කොහෙවත් ගෙදරින් පිට යන්නේ නැහැ. ගෙදරමයි ඉන්නේ. ගියත් ඉක්මනට එනවා. ඉතින් අපි දැන් ගෙදර හොඳට ඉඳලා ඉවර වෙලා එකපාරට උදේම මේ වගේ මේ අසනීපයෙන් හිටපු හින්දා අපි ටිකක් ඇහැ ගහගෙන හිටියා. හැබැයි ටික වෙලාවකට අපිට බලන්න බැරි වුණා. ඒ වෙලාවේ මෙයා පේන්නවත් හිටියේ නැහැ. අපි කියන්නේ හොයන්න පුළුවන් හැම තැනම හෙව්වා. කොහෙවත්ම නැහැ. කෑ ගගහ එයාගේ නම කිව්වහම වෙනදට එනවා. ඒත් අපි කතා කර කර කොච්චර හෙව්වත් එයා ආවේ නැහැ. පුළුවන් හැම තැනම බැලුවා. අදටත් එයාට මොකද වුනේ? එයා ජීවතුන් අතර ඉන්නවද නැද්ද කියලාවත් දන්නේ නැහැ. ඉතින් අපේ ගෙදර හැමෝම තාමත් දුකින් ඉන්නේ එයාව හොයනවා. ආයෙත් එයා අපි ගාවට එයි කියලා අපි හැමෝම බලාගෙන ඉන්නවා. මොකද මං දැකපු අපි හදපු ඇත්තටම හොඳ කීකරු ගුණගරුක බල්ලෙක්. ඇත්තටම මේ ඒ වගේ බල්ලෙක් නම් අපි අපේ ගෙදර හදලම නැහැ. එච්චරටම හොඳ බල්ලෙක්.